ආයුබෝවන් ඕකිඩ් වගා කරන ඔබ හැමෝම බලාපොරොත්තු වන්නේ ඊටාම සජීවී නිරෝගී මල් පිරුණු වගාවක්. හැබැයි ඒ ගමනට බාධාවක් වන ප්‍රධානතම ගැටලුවක් තමයි රෝග සහ පලිබෝධ හානි. අද අපි කතා කරන්නේ ඒ අතරින් ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් කරන දරුණු රෝගයක් වන කහපුල්ලි රෝගය ගැනයි. නිරෝගී ඕකිඩ් පැලයක පත්‍ර තද පැහැයෙන් සහ මුල් ශක්තිමත්ව තිබීම අත්‍යවශ්‍යයි. හැබැයි රෝගයක් ආසාදනය වුවහොත් පැලේ වර්ධනය බාල වෙලා ගුණාත්මක මල් අස්වැන්නක් ලබා ගන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ අධික ආර්ද්‍රතාවයක් සහ වැසි සහිත පරිසරයක දිලීර රෝග ඉතා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. ඒ නිසා හොඳ වාතාශ්‍රය සහ නිවැරදි ජල කළමනාකරණය වගාවකට අත්‍යවශ්‍යයි. ඉතින් අද අපි විස්තරාත්මකව බලමු මේ කියන කහපුල්ලි රෝගය හඳුනාගන්නේ කොහොමද, ඒක වගාව පුරා පැතිරෙන්නේ කොහොමද සහ ඔබේ වටිනා ඕකිඩ් පැල ටික බේරගන්න පුළුවන් පියවර මොනවද කියලා. ඒ හින්දා මේ වීඩියෝ අවසන් වෙනතුරු බලන්න. කහපුල්ලි එහෙම නැත්නම් yellow blotch රෝගයේදී සිදුවන්නේ මෙම රූප රාමුවේ පෙනෙන ආකාරයට උඩවැඩියා පත්‍රවල කහ පාට ලප ඇතිවීමයි. කුඩාවට ඇනඹෙන මෙම ලප පසුව ක්‍රමයෙන් විශාල වී මුළු පත්‍රයේ පුරාම පැතිරීමක් සිදු වෙනවා. පසුව ක්‍රමයෙන් පත්‍ර තද කහ පැහැයට හැරීම දක්නට පුළුවන්. පසුව ක්‍රමයෙන් උඩවැඩියා ශාකයේ සියලුම පත්‍ර ක්‍රමයෙන් කහ පැහැයට හැරීම මෙහිදී අපට දක්නට පුළුවන්. මෙසේ කහ පැහැයට හැරෙන පත්‍ර ක්‍රමයෙන් හැලීමට ලක් වෙනවා. අවසානයේ පත්‍ර හැලුණු කඳම් පමණක් වගාවේ ඉතිරිවීම මෙම රෝගයේ සුලභ ලක්ෂණයක්. ඔබ මේ රෝගී පත්‍රයක පිටුපස පරීක්ෂා කළොත් මේ වැනි කළු පැහැති වූ දුමුරු පැහැති ලප දක්නට පුළුවන්. මෙම ලප තමයි මෙම රෝගේ ව්‍යාප්ත කරන දිලීරයේ බීජාණු. මෙම බීජාණු මගින් ඔබේ වගාව පුරාම මෙම රෝගය ව්‍යාප්ත කරන්න තියෙන හැකියාව වැඩි. මෙම රෝගයේ රෝගකාරකයා තමයි සුඩෝසෝකස්පෝරා ඩෙන්ඩ්‍රෝබි කියන දිලීරය. මෙම රෝගයේ ප්‍රධාන වශයෙන්ම වැළඳෙන්නේ ඩෙන්ඩ්‍රෝබියම් වගාවන්ට. මේ රූප රාමු වල දැක්වෙන විදියට ඔබේ වගාවේ පත්‍ර මෙම රෝගය වැළඳුණුට පසු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගය පාලනය කරන්න අපිට ගන්න පුළුවන් ප්‍රධානතම පියවරක් තමයි මෙම පත්‍ර කහ පැහැයෙන් දුටු සැනින් මෙම පත්‍ර කපා ඉවත් කර පුළුස්සන එක. රෝග මර්ධනය සඳහා ඔබට කාබන් ඩේසිම් මැන්කොසිබ් වැනි දිලීරනාශකයක් යොදන්න පුළුවන්. මෙම දිලීරනාශක මගින් මේ රෝගය සාර්ථකව මර්ධනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට අමතක කරන්න නරකයි මේ දිලීරනාශක සමග සර්ෆැක්ටන්ට් එක නැත්නම් විසුරුම් කාරකයක් මිශ්‍ර කරන එක අතිශය වැදගත්. ඔබ යෙදී සිටින්නේ ව්‍යාපාරික වගාවක නම් ඔබට සතියකට වරක් දිලීරනාශක යෙදීම අනිවාර්ය කරුණක්. විශේෂයෙන්ම ඔබ දිලීරනාශක යෙදීමේදී පත්‍රයේ යටිපැත්තට දිලීරනාශක වැදෙනසේ යෙදීම අනිවාර්ය කරුණක්. එමගින් ඔබට මෙම රෝගය පහසුවෙන් මර්ධනය කරගන්නට පුළුවන්. මන ආලෝකය, වාතාශ්‍රය සහ සුදුසු තෙතමනය ඇතුළු නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් ඔබට වඩාත් හොඳ සාර්ථක උඩවැඩියා වගාවක් පවත්වා ගත හැකියි.